කියන්නම් මම පිම්පල්ස් වලට පාවිච්චි කළ මට රිසල්ට්ස් හම්බුනේ ඉන්ග්‍රීඩියන්ට්ස් කීපයක් වගේම ඩොක්ටර්ස්ලා අපේ පිම්පල්ස් වලට රෙකමන්ඩ් කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. හරි ඔය තෙල් කෑම කාලා වුණ ඔය වගේ මොන හරි ප්‍රශ්නයක් නිසා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ දෙක try කරලා බලන්න. හොඳ රිසල්ට් එකක් තිබිච්ච ක්‍රීම් එකක් තමයි ඒක. ටී ට්‍රී ඔයිල් කියන එක. ඇත්තටම ළමයි දවස් දෙකක් වගේ යනකොට පිම්පල් එක හොඳටම බැස්සා. හෙල්ලෝ ළමයි කොහමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් මං හිතනවන්න වෙනද වගේම ඔයාලා හැමෝම සතුටින් සන්තෝෂයෙන් ඇති කියලා. ඉතින් අදත් මං ඔයාලට අරගෙන ආවිලා තියෙනවා ගොඩක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. ඉතින් මම ගිය පාර ඔයාලට වෝට් කරන්න කියලා එව්වා. ඉතින් හුඟක් අය මට වෝට් කරලා තිබ්බා. ඉතින් 400 ගාණක් වගේ වෝට් කරලා තිබ්බා. මට මාරම හැපි. ඉතින් මම මේ විදිහට ඔයගොල්ලන්ට දිගටම මොනවද ඔයාලට ඕන වීඩියෝස් කියලා වෝට් කරන්න. ඉතින් වැඩිපුරම වෝට් තියෙන වීඩියෝ එක මම ගේන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ පාර වැඩිපුරම ගොඩක් අය ඉල්ලලා තිබේ පිම්පල්ස් ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මට හිතුණා පිම්පල්ස් ගැන වීඩියෝ එකක් ගේන්න. ඉතින් ගොඩක් අය කරන වැරද්දක් ගැන තමයි මම මේ වීඩියෝ එකකින් ඔන්න ඔයාලත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් අද මම කතා කරන්න ඇවිල්ලා තින්නේ පිම්පල් එකක් ආවම ගොඩක් අය කරන වැරදි කීපයක් ගැන. ඉතින් ඇත්තටම මේව ගොඩක් පහුගිය කාලේ කියන වයස කට්ටිය තමයි ගොඩක්ම කරේ. දැන් ජෙනරේෂන් එක නම් මම හිතනවා ටිකක් විතර මේවායින් මිදිලා ඉන්නේ කියලා. නමුත් චුට්ටක් හරි කරන කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාට තමයි මේ වීඩියෝ එක. ඒ තමයි හුඟක් අය කරන්නේ පිම්පල් එකක් ආපු ගමන්ම ටූත් පේස්ට් ගානවා. ඉතින් ඒක නම් කොහෙත්ම කරන්න එපා. ඒ වගේම තමයි සමහරු දෙහි ගානවා, සුදු ලුණු ගානවා. ඉතින් මට කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා අනේ අක්කේ මම මේ පිම්පල් එකක සුදු ලුණු ගාලා දැන් මූණ ගන්න දෙයක් නැහැ. මූණ විනාශ වෙලා තියෙනවා. මොකද මම කරන්නේ කියලා මට සමහර කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් සුදු ලුණු, දෙහි, ඒ වගේම ටූත් පේස්ට්, බේකිං සෝඩා මෙන්න මේ කිසිම දෙයක් ඔයාගේ මූණට ගන්න එපා. ඉතින් මෙච්චර කාල පිම්පල් එකකට ඔයා එහෙම දේවල් ගෑවන්න. මොකද මේ දේවල් කිසිම දෙයක් අපේ මූණට ගන්න හදපු දේවල් නෙමෙයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාගේ මූණ ඉරිටේට් වෙන්න පුළුවන් ඔයා මේ දේවල් පාවිච්චි කරන එකේ. ඉතින් ඒ නිසා වැදගත්ම දේ තමයි ඒක ටූත් පේස්ට් කියන දේවල් කොයි වෙලාවකත් ඔයාලගේ මූණේ ගන්න එපා පිම්පල් එකක් ආපු ගමන්ම. ඉතින් මේ වැඩේ ගොඩක් අය කරන්නේ මේ ටූත් පේස්ට් වල අඩංගු වෙනවා ඇල්කොහොල්, ඒ වගේම තමයි බේකිං සෝඩා, ඒ වගේම තමයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස්. මෙන්න මේවට පුළුවන් අපේ පිම්පල් එක ටිකක් අඩු කරන්න. අඩු කරන්න කියලා කියන්නේ ප්‍රමාණය ටිකක් අඩු වෙන්න. එහෙම නැතුව මේ පිම්පල් එක 100%ක්ම මේ ටූත් පේස්ට් වලින් හොඳ වෙන්නේ නැහැ. ඉතින් සමහර අය හිතගෙන මේ චුට්ටක් මේක අඩු වුණා කියන්නේ අපේ පිම්පල්ස් එක හොඳ වෙයි. දිගටම මේ විදිහට ටූත් පේස්ට් ගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේක හුඟක් අය කරන වැරද්දක් සහ සමහර අයගේ මතයක් තියෙනවා ටූත් පේස්ට් ගියාම පිම්පල්ස් අඩු වෙනවා කියලා කියන්නේ අර පිම්පල් එකේ ප්‍රමාණය චුට්ටක් අඩු වෙන එක. ඉතින් එහෙම වුණා කියලා කොයි වෙලාවකත් ඔයාගේ පිම්පල් එක නම් හොඳ වෙන්නේ නැහැ 100%ක්ම. ඉතින් ඒ වගේම තමයි ස්කින් ඩොක්ටර්ස්ලා. ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ කොහෙත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ වගේ අත් බෙහෙත් වර්ග අපේ පිම්පල්ස් වලට. මොකද මේ පිම්පල්ස් ඇති වෙන්න එක එක හේතු වෙන්න පුළුවන්. මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කියලා දෙනවා හෝමෝන ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ මොන හරි ඔයා කාපු දෙයක් නිසා පහුගිය කාලේ ඔයා තෙල් කෑම වැඩිපුර කෑවනම් ඒ වගේ දෙයක් නිසා මේ වගේ පිම්පල් එකක් එන්න ගොඩාක් හේතු තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා හැම එකකටම එකම බෙහෙත කියලා මේ විදිහට මේ ටූත් පේස්ට්, දෙහි, ඒ වගේ බේකිං සෝඩා ඔය වගේ දේවල් කොයි වෙලාවකත් පාවිච්චි කරන්න එපා. ඉතින් ස්කින් ඩොක්ටර්ස්ලා පවා කියන්නේ ඔයා මේ වගේ අත් බෙහෙත් කරන එකෙන් ඔයාගේ පිම්පල් එක තව ටිකක් වැඩි වෙන්න, ඒ වගේම තමයි ඒක ඉරිටේට් වෙන්න, ඔයගොල්ලෝ දන්නවා රතු වෙන්න, ඒ වගේම ලොකු කළු පැල්ලම් හිටින්න, එහෙම නැත්නම් මූණ පුරාම තවත් පිම්පල්ස් වැඩි වෙන්න මෙන්න මේ වගේ නොයෙක් දේවල් වෙන්න පුළුවන් ඔයාලා මේ විදිහේ අත් බෙහෙත් පාවිච්චි කරන එකෙන්. ලොකුම අවාසිය තමයි ඔයාලා මේ වගේ දේවල් කරන එකෙන් වෙන්නේ ඔයාගේ ස්කින් එක හුඟක් වේලෙන එක. ඉතින් ස්කින් එක වේලෙනවා කියන්නේ පිම්පල්ස් අඩු වෙන එකට හේතුවක් නෙමෙයි. ඔයාලා දන්නවා ස්කින් එක වේලුනහම මේ හැම ප්‍රශ්නයක්ම අපි හිතන්නේ නැති පැත්තකට යනවා. ඉතින් ඒ නිසා කොයි වෙලාවකවත් ඔයාලා මේ වගේ අත් බෙහෙත් වර්ග පාවිච්චි කරන්න යන්න එපා ඔයාලගේ පිම්පල්ස් වලට. මොකද ඒකෙන් ඔයාගේ මූණ විනාශ වෙන්න පුළුවන්, මූණ රතු වෙන්න පුළුවන්, ගෙඩි දාන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. මේ විදිහ හුඟක් දේවල් වෙන්න පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වා වගේ එහෙම වෙන්නේ මේ ටූත් පේස්ට්, දෙහි, සුදු ලුණු මෙන්න මේ කියන දේවල් එකක්වත් ඔයාගේ මූණට ගන්න හදපු දේවල් නෙමෙයි. ඒවයි තියෙන pH අගය වෙනස්, ඒ වගේම තමයි ඔයාගේ මූණේ තියෙන pH අගයත් වෙනස්. ඉතින් මෙන්න මේ නිසා ඔයාගේ ස්කින් එක ඉරිටේට් වෙන්න පුළුවන් ඉඩකඩ ගොඩාක් වැඩි. ඉතින් මම ඔයාලට කියන්නම් මම පිම්පල්ස් වලට පාවිච්චි කළ මට රිසල්ට්ස් හම්බුනේ ඉන්ග්‍රීඩියන්ට්ස් කීපයක් වගේම ඩොක්ටර්ස්ලා අපේ පිම්පල්ස් වලට රෙකමන්ඩ් කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක්. ඉතින් මේවා ඇත්තටම මට හොඳ රිසල්ට්ස් හම්බෙච්ච මම පාවිච්චි කරපු බෙහෙත් වගේක් තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් එහෙනම් අපි යමු මොනවාද ඒ කියලා බලන්න.
ඉතින් ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන සේෆ් ඔප්ෂන්ස් තමයි මේ පිම්පල්ස් වලට. පළවෙනි එක තමයි සැලිසිලික් ඇසිඩ්. ඔයගොල්ලෝ දන්නවා මම ආසම ෆේස් වොෂ් එකක් තමයි මේ ඇක්නීස් කියලා කියන්නේ. සහ මගේ මූණේ පිම්පල්ස් ආපු ගමම මගේ ෆේස් වොෂ් එක තමයි ඇක්නීස් කියන එක. මොකද ඒකෙන් ඇත්තටම අපේ මූණේ පිම්පල්ස් අඩු වෙනවා. ඒ වගේම ඉතින් ඒකේ තියෙනවා සැලිසිලික් ඇසිඩ් කියන ඉන්ග්‍රීඩියන්ට් එක. ඉතින් මෙන්න මේකට පුළුවන් අපේ මූණේ තියෙන පිම්පල්ස් හරියම ඉක්මනින් අඩු කරන්න. ඉතින් ඒවා හීල් කරන්න පුළුවන් මේ සැලිසිලික් ඇසිඩ් වලට. ඉතින් ඒකෙම තියෙනවා පොඩි ක්‍රීම් එකක්. මම ඒකත් ඉස්සර පාවිච්චි කරා. ඉතින් ඒකටත් පුළුවන්. ඒක අර අපේ පිම්පල් එකක් උඩ ගෑවම පිම්පල් එක නිකන් වේලිලා වගේ යනවා. ඉතින් ඇත්තටම ඒ ක්‍රීම් එකත් මම ඔයාලට highly recommend කරනවා. ඉතින් ඔයාලට පිම්පල්ස් ඇවිල්ලා තියෙන්නේ මොන හරි ඔය තෙල් කැම කාලා වුණ ඔය වගේ මොන හරි ප්‍රශ්නයක් නිසා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ දෙක try කරලා බලන්න. face wash එකෙන් මූණ හොදලා අනිවාර්යෙන්ම ඔයාලා මේ ක්‍රීම් එක ගාලා බලන්න. සහ ඔයාලා වැඩිපුර පාවිච්චි කරන්න එපා. තව products පාවිච්චි කරන්න එපා. salicylic acid අඩංගු. එහෙම වුණොත් ඔයාගේ face එක irritate වෙන්න පුළුවන්. අර dose එක වැඩි වෙලා. දෙවෙනි ingredient එක තමයි benzoyl peroxide. මෙන්න මේ benzoyl peroxide වෙනුවට මම use කරා කාලයක් මෙන්න මේ ක්‍රීම් එක. ඉතින් මේකේ මම පාවිච්චි කරේ 105 කියන එක. මොකද මගේ මූණේ ටිකක් oily වැඩි ඒ වගේම pimples ඒ දවස්වල හුඟක් තිබ්බා. එතකොට මම use කරේ benzoyl peroxide එක. මම මේක ගැන ඔයාලත් එක්ක වීඩියෝ එකකුත් share කරා. මම මේක ගාපු කාලේ ඇත්තටම මාරම හොඳයි. pimple එක ඉක්මනටම අඩු වෙනවා. මට හොඳ result එකක් තිබිච්ච ක්‍රීම් එකක් තමයි ඒක. මම ඒකත් use කරලා තියෙනවා. ඉතින් මට ඔයාලට highly recommend කරන්න පුළුවන්. ඔයාලගේ pimples තියෙනවනම් ඔයා ඒක try කරලා බලන්න. මේකේ ගොඩාක්ම වෙලාවට 2.5 එක තමයි හුඟක් අයට recommend කරන්නේ doctorsලා. ඉතින් ඔයාලට පුළුවන් ඒක අරගෙන try කරලා බලන්න. ඇත්තටම මේකේ හොඳ result එකක් තියෙනවා. මගේ පිම්පල්ස් සෑහෙන්න අඩු වුණා ඒ ක්‍රීම් එක නිසා. මට ඒ නිසා ඔයගලන්ට කියන්න පුළුවන් ඒක යූස් කරන්න කියලා. ඒක මාරම හොඳයි. ඉතින් ඒ ඉන්ග්‍රීඩියන්ට් එකත් ගොඩාක් ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරනවා ඔයාගේ ෆේස් එකේ පිම්පල්ස් වැඩි නම්. ඉතින් ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක තමයි tea tree oil කියලා කියන්නේ. ඉතින් tea tree oil තියෙන ක්‍රීම්ස්, ෆේස් වොෂ් වර්ග ඒ වගේ ගොඩාක් ඒවා ඔයගලන්ට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් මම යූස් කරන්නේ මෙන්න මේ ෆේස් වොෂ් එක. ඔයගොල්ලෝ දන්නවා ඉතින් ජෝවිස් එකේ tea tree oil තියෙන ෆේස් වොෂ් එක. මේක oil balance ඒ වගේ මේක pH අගය තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද හොඳ ෆේස් වොෂ් එකක් නම් අනිවාර්යෙන්ම pH අගය ඒකේ ඉස්සරහා සඳහන් වෙන්න ඕනි. මොකද ඒක අපේ මූණට පාවිච්චි කරන එකක් නිසා. ඉතින් මම මේ දවස්වල යූස් කරන්නේ මෙන්න මේකේ මේ බඩි පැක් එක ජෝවිස් එකේ. මේක ඇත්තටම මාර හොඳයි. මගේ පිම්පල් එකක් ආවා ළමයි මෙන්න මේ හරිය. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ ඒක. ඒක මාර ලොකුවට තිබ්බේ. දැන් දවස් දෙකකට විතර කලින් තමයි ඒක ආවේ. මම දන්නේ නැහැ ඇයි එකපාරට පිම්පල් එකක් ආවේ කියලා. මගේ මූණේ පිම්පල්ස් තිබුණේ නැහැ ඊට කලින්. ඉතින් ඔයගලන්ට ලාවට පේනවා ඇති ඒක. මෙන්න මෙතන ආව ලොකු පිම්පල් එකක්. ඊට පස්සේ මම බැලුවා මොකද කරන්න කියලා. පස් මම මේ ෆේස් වොෂ් එක තමයි ගෑවේ. ඒක ගාන අතරේ මම රෑට ගෑවා මගේ පිම්පල් ක්‍රීම් එක. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ වෙනුවට benzoyl peroxide ඔන්න ඔය වගේ ක්‍රීම් එකක් යූස් කරන්න. ඉතින් ඒක මම ගාව රෑට මේකෙන් තමයි මම මූණ සේදුවේ. ඉතින් මේකේ තියෙනවා tea tree oil කියන එක. ඇත්තටම ළමයි දවස් දෙකක් වගේ යනකොට පිම්පල් එක හොඳටම බැස්සා. ඔයගලන්ට පේනවද දැන් පොඩ්ඩක්වත් ඒක ලාවට පේනවා විතරයි පොඩි බම්ප් එකක් වගේ. ඒ ආරෙන්න පිම්පල් එක හොඳටම අඩු වෙන එක ලොකු මොට්ටුවක් වගේ ආව පිම්පල් එකක්. ඉතින් මම ෆොටෝ එකක් තිබ්බොත් මම ඔයාලට දාන්නම්. මම ෂුවර් නෑ ඒක තියනවාද කියලා. මොකද පිම්පල් එක ආපු දවස්වල මම ෆොටෝ එකක්වත් ගත්තේ නැහැ. ඉතින් කොහොම හරි ඒක දවස් දෙකකින් අඩු වුණා මේ ෆේස් වොෂ් එක ගාලා මම ක්‍රීම් එක පාවිච්චි කරන හින්දා. ඉතින් මට ඒ නිසාත් ඔයගලන්ට tea tree oil තියෙන මෙන්න මේ ෆේස් වොෂ් එකත් highly recommend කරන්න පුළුවන්. මේ කිසිම ප්‍රොමෝෂන් වීඩියෝස් නෙමෙයි. මම ඔයාලට කියන්නේ මට ඇත්තටම රිසල්ට්ස් දුන්න දේවල් මම ඔයාලත් එක්ක කලිනුත් කියලා තියෙනවා. ඉතින් ඒක මට හොඳම රිසල්ට් එකක් දුන්නා පිම්පල් එක අඩු කරගන්න. ඉතින් අන්තිම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ඇලෝ වේරා. ඔයගොල්ලෝ දන්නවා ඇලෝ වේරා කියලා කියන්නේත් මාරම හොඳයි. දැන්ටත් මගේ ෆ්‍රිජ් එකේ තියෙනවා. මම ඔයාලට පෙන්නන්න ඇවිල්ලා චුට්ටක් ඉන්න එක. ඉතින් මම අරගෙන ආවා. මම දැන්ටත් ෆ්‍රිජ් එකේ දාගෙන මේක ලොකුම ලොකු කෝමාරිකා එකක් මම අරගත්ත. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් මේ පැත්තෙන්. මේ දැන් ඒක ඉවර වෙලා. ඉතින් එච්චරටම මම මේක මූණේ ගෑවා. ඔයගොල්ලෝ දන්නවද ඇලෝ වේරා කියන්නේ මාරම හොඳයි අපේ ෆේස් එකේ තියෙන පිම්පල්ස් අඩු කරන්න. ඉතින් මේවා ඔයගලන්ට පුළුවන් ඒ කියන්නේ ඔක්කොම එකට මේ හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම මාරම හොඳයි ඔයගලන්ගේ පිම්පල්ස් අඩු කරන්න. ඉතින් ඔයාලා එහෙමයි කියලා ඔක්කොම එකට යූස් කරන්න එපා. මම කරන්නේ ඇලෝ වේරා වලින් ෆේස් මාස්ක් එකක් දානවා. ඔයගොල්ලෝ දන්නවා මම රයිස් පැක් එකට මාර මාසයි කියලා මම කරන්නේ රයිස් පැක් එකට මේකෙන් චුට්ටක් හොඳට කපලා සූරලා දානවා.
එතකොට ඒකෙන් අපිට ඒ බෙනිෆිට් එක ගන්න පුළුවන්. ඉතින් ඒකිනුත් පිම්පල්ස් අඩු වෙනවා. ඉතින් මම හැමතිස්සෙම කියනවා ඔයගලන්ට පිම්පල් එකක් ආවම අපි එක දෙයක් විතරක් කළා මදි නේ. ඒක කොච්චර මම ඔයගලන්ට ඒක හැමතිස්සෙම කියන දෙයක්. ඉතින් පිම්පල් එකක් ආව කියලා ආ ක්‍රීම් එක විතරක් යූස් කරනවා කියලා දැන් මගේ පිම්පල්ස් අඩු වෙයි දැන් හරි කියලා බෑ. අනිවාර්යෙන්ම අපි ඒ කාලේට තෙල් කෑම, පිටි කෑම මේ දේවල් අඩු කරන්න ඕනේ. ඉතින් මම මේ කියන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට්ස් යූස් කරන්න ඕනේ. සැලිසිලික් ඇසිඩ්, බෙන්සෝයිල් පෙරොක්සයිඩ්, ඒ වගේම තමයි ටී ට්‍රී ඔයිල්, මේ වගේ ඇලෝවේරා මෙන්න මේ දේවල් ඕල් අනිවාර්යෙන්ම යූස් කරන්න මේ පිම්පල්ස් වලට හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉතින් ඒත් එක්කම අනිවාර්යෙන්ම ඔයාලගේ බෙඩ් ෂීට්ස් හොදන්න, පිරිසිදුකම තියාගන්න, ඒ වගේම තමයි හොඳට හෙල්දි කෑම කන්න. මෙන්න මේ දේවල් ඔයා එක දිගට කරලා බලන්න අනිවාර්යෙන්ම ඔයාගේ පිම්පල්ස් ඉක්මනින්ම අඩු වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්න ආවේ ඇලෝවේරා එක. මම මේක මාර මාසාවෙන් ගානේ මම පිම්පල්ස් ආවත් නැතත් මම ගොඩක් වෙලාවට ඇලෝවේරා යූස් කරනවා. ඉතින් මෙන්න මේකටත් පුළුවන් ඔයාලගේ පිම්පල්ස් ඉක්මනටම අඩු කරන්න ස්වභාවික ඇලෝවේරා ගන්න එක ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ජෙල් එක උනත් යූස් කරන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් මට ඔයාලට කියන්න ඕන උනේ. ඉතින් ටූත් පේස්ට් වගේ දේවල් ගන්න එකෙන් ඔයාගේ පිම්පල්ස් වලට తాවකාලිකව සහනයක් ලැබුණාට සමහර විට මේක දීර්ඝකාලීනව ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ ට්‍රීට්මන්ට්ස් වලට යනවට වැඩිය ඕගොල්ලන්ට මේ වගේ ප්‍රොඩක්ට්ස් යූස් කරන එකෙන් ඇත්තටම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියන එක තමයි මම නම් හිතන්නේ. ඉතින් මම හිතනවා වෙනද වගේම පිම්පල්ස් තියෙන ළමයින්ට ඔන්න දුක් වෙන්නේ නැතුව සතුට හිතෙන වීඩියෝ එකක් අරගෙන මම ආවා කියලා. ඉතින් අනිවාර්යෙන්ම මා විශ්වාස කළා ඔයා මේවා පාවිච්චි කරලා බලන්න. 100%ක්ම ඔයාලට රිසල්ට්ස් ගන්න පුළුවන් වෙන දේවල් තමයි මම කිව්වේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අදට මම ගිහින් එන්නම්. බයි බයි. මගේ Facebook එකටත් ඇවිල්ලා ඔයගලන්ට පුළුවන් ඕනනම් ඔයාලගේ තියෙන ස්කින් කෙයාර් ප්‍රශ්න ගැන කියන්න. ඉතින් මට ෆ්‍රී වෙලාවක මම අනිවාර්යෙන්ම ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. යටින් වෝට් කරන්න ඔයාලට තව මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. බයි බයි.